හලෝ කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඉන්න ඇති කියලා. ඉතින් 2026 අවුරුද්දට ගේන පළවෙනි වීඩියෝ එක මම හිතුවා අද කතා කරන්න. මුළු අවුරුද්දම අපි කොහොමද කියන්නේ ධනාත්මකව සාර්ථකව අපේ හීනවලට යන්නේ කියලා. මං ගොඩක් කට්ටියගේ වීඩියෝස් දැක්කා. ඒ වීඩියෝස් ගොඩාක් ඒවල තිබුණේ විෂන් බෝඩ් හදන ඒවා, ජර්නලින් කරන ඒවා, ඒ වගේ දේවල්. ඉතින් මං හිතනවා දැන් ගොඩක් කට්ටිය ජර්නලින් වලට පුරුදු වෙලා ඉන්නවා. එහෙම නැත්නම් තමන්ගේ හීනය වෙනුවෙන් කැපවෙන්න හැමදේම කරනවා. මම ගොඩාරියක් වීඩියෝස් දැකලා තිනවා 2025 අවුරුද්දේ දෙසැම්බර් අන්තිම සති දෙකේ ගොඩක් කට්ටිය වීඩියෝස් දාලා තිබුණා. එයාලගේ විෂන් එක 2026 කොහොමද ගත කරන්න ඕනි කියලා. කියන්නේ විෂන් එක එයාගේ හීනේ මොන විදිහටද තියෙන්න ඕනි කියලා එයාලා ගොඩාක් ලස්සනට ෆොටෝස් අරගෙන, එහෙමත් නැත්නම් ප්‍රින්ට් අවුට්ස් අරගෙන, එහෙමත් නැත්නම් ස්ටිකර්ස් අන්න ඒ වගේ ගොඩාක් දේවල් අරගෙන හරිම ලස්සනට එයාලගේ විෂන් බෝඩ් එක හදනවා. ඒ වගේම ජර්නලින් වලට ජර්නලින් බුක් එකක් අරගෙන ලස්සනට ඒක සෙටප් කරගන්නවා ඉස්සරහ අවුරුද්දට. ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා මේක ගොඩක් කට්ටිය අපි YouTube එකේ දැකලා තියෙනවා. අපිට රටවල් වල මේ දේවල් කරනවා. දැන් නම් ලංකාවේ ගොඩාක් ළමයි මේ දේවල් වලට පුරුදු වෙලා ඉන්නවා මම දැකලා තියෙනවා. ඉතින් හරි සන්තෝසයි ගොඩක් කට්ටිය මේ වගේ දේවල් කරන්න පටන් ගත්තාම. මම කියන්නේ මේක ස්ටුඩන්ට්ස්ලට විතරක් නෙමෙයි. අපි ඕනම කෙනෙක්ට මේක කරන්න පුළුවන්. ඉස්කෝලේ යන්නේ නැති, ගෙදර ඉන්න ඕනම කෙනෙක්ට මේක කරන්න පුළුවන්. ජර්නලින් කරන එක ඒක වයස් භේදයක් නැහැ. මම කියන්නේ ඒක අම්මා කෙනෙක්ට උනත් කරන්න පුළුවන්. යාට කියලා කියන්නේ වෙලාවක් වෙන් කරගෙන ජර්නලින් කරනවා කියන්නේ ජංක්ෂන්ලින් තියෙනවා. ඒ වගේ ගොඩාරියක් ජර්නල් වර්ග තියෙනවා. ඉතින් මම කියන්නේ ඒ වගේ ජර්නල්ස් කැමති ජර්නල් එකක් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට දුක හිතෙන දේවල් ලියන්න, එහෙම නැත්නම් සතුට හිතෙන දේවල් ලියන්න, ග්‍රැටිටියුඩ් ජර්නල් ලියන්න, හැමදේටම ස්තුතිවන්ත වෙන්න එන්නේ වගේ අපිට ජර්නලින් වර්ග ගොඩාරියක් තියෙනවානේ. ඒ ජර්නලින් ඕනම දෙයක් කරන්න පුළුවන්. ඉතින් අද මම වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ තාමත් ඒ ජර්නලින් පටන් අරගෙන නැත්තම්, එහෙමත් නැත්තම් තමන්ගේ හීනය මොකක්ද කියලා හරියටම දන්නේ නැති කෙනෙක්ට දැන් කොහොමද අපි මේක පටන් ගන්න. දැන් අවුරුද්ද පටන් අරගෙන දවසක් ගෙවිලා ඉවරයි. මේ අද දෙවනිදා. ඉතින් මං හිතුවා ඔයගොල්ලෝ තාමත් ඒක හදලා නැත්තම් ඔයගොල්ලන්ට හදන්න කියලා කියන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් පළවෙනියට මොකට කරන්න පුළුවන් ජර්නලින් වලට පොතක් ගන්න එක. ඔයා ගාව තියෙන එක්සයිස් පොතක් හරි කමක් නැහැ. මේකට යූස් කරන්න පුළුවන්. මොකද මම ජර්නලින් පටන් ගද්දිත් මං වෙනම ජර්නල් පොතක් ගත්තේ නැහැ. සාමාන්‍යයෙන් කලේ කරන ලොකු ගාණක් වෙනවනේ. ලොකු ගාණක් කියන්නේ සාමාන්‍ය රුපියල් 2000ක් 3000ක් වගේ වෙනවා. දැන් නම් මං හිතන්නේ ඊටත් වඩා වැඩි ඇති. ඉතින් ඔයාලට පුළුවන් ජර්නලින් වලට පොතක් ගන්න. එහෙමත් නැත්නම් ඔයාලට CR පොතක වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. ඔයා ගාව තියෙන පොතකින් පටන් ගන්න. එහෙම නැත්නම් ඔයා ගාව පිටු දෙක තුනක් ලියපු පොතක් හරි කමක් නැහැ. පටන් අරගන්න. ඔය ඒක අපි පුරුදු කරන්නයි ඕන. ජර්නලින් කියන දේ අපි පුරුදු කරන්නයි ඕනේ. ඉස්සෙල්ලාම ආසාවට කරගෙන යන එක තමයි වැදගත්ම. ඒකට පුරුදු වුණාම ඔයාගේ ගෝල්ස් වලට ඉක්මනට යන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔයාලට වැඩ අමතක වෙන්නේ නැහැ. එතකොට ඔයාලට කරන්න තියෙන වැඩ මොනවද කියලා මතක් වෙනවා. ඒ පොත හැම වෙලෙම කියවනවා ඔයා. ඒ කියන්නේ මුලින් ඉඳන් පටන් ගන්නවා. හරි. ඔන්න ඒ වගේ මම ගොඩක් කට්ටිය මේ ගැන දන්නවා. දන්නේම නැති කෙනෙක්ට තමයි මේ දේවල් කියලා දුන්නේ. ඉතින් CR පොතක් ගන්න. CR මම කියන්නේ සාමාන්‍යයෙන් මොකද මම පටන් ගත්තේ දැන් අවුරුදු ගානකට කලින් CR පොතක. ඉතින් මම ඔයාලට CR පොතක ලියන විදිහ මම කියලා දෙන්නම්. පළවෙනියටම ඔයාගේ පළවෙනි පිටුවේ ඔයාගේ නම ලියා ගන්න. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය පළවෙනි පිටුවේ මුකුත් ලියන්නේ නැහැ. දෙවෙනි පිටුවේ ඉඳන් තමයි පටන් ගන්නෙ. පළවෙනි පිටුවේ ලියන්න නම. ඊට පස්සේ ඊයේ එක දාන්න.
ඔයාට කැමති කෝට් එකක් ඒක ලියා ගන්න පුළුවන් අලුත් අවුරුද්ද වෙනුවෙන්. ඒ කියන්නේ 2026 වෙනුවෙන් 2026 අන්තිමට ඔයා මේ වගේ දෙයක් තමයි කරන්න. කියන්නේ මොකක් හරි success for my life ඒ වගේ මොකක් හරි දෙයක් ලියා ගන්න. ලියාගත්තට පස්සේ දෙවන පිටුවේ ඉඳන් ඔයාගේ ගෝල්ස් ටික ලියා ගන්න. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ගෝල්ස් ටික ලියාගෙන ඉන්න. කියන්නේ 2026ට මම කරන ගෝල්ස් මෙච්චරක් කියලා. ඒ කියන්නේ වෙන් කරගෙන ලස්සනට ක්‍රියේටිව් අයිඩියාස් තියනවා දැන් ගොඩක් කට්ටියට. අන්න ඒ වගේ ඔයාගේ ගෝල්ස් ටික ලියා ගන්න. ගෝල්ස් ටික ලියාගෙන දෙවෙනි පිටුවේ ඉඳන් ඒ ගෝල්ස් වලට අදාළව දේවල් ට්‍රැක් කරගන්න. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයා මම ගැන කියන්න. මගේ FB page එක ගැන තමයි මම ඉස්සෙල්ලාම පළවෙනි ගෝල් එක විදිහට තියාගන්න. මගේ FB page එකේ මම ඒ කියන්නේ අපි හිතමු ෆලෝස්ලා ගැන. ෆලෝස්ලා මෙච්චරක් මේ අවුරුද්දට මම හදාගන්න හිතනවා. ඉතින් මම ඒකට මොකක්ද කරන්න ඕනේ? මම පෝස්ට් අප්ලෝඩ් කරන්න ඕනේ, රීල්ස් අප්ලෝඩ් කරන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් කරන්න ඕනේ. අලුතෙන් දේවල් ඔයගොල්ලන් වෙනුවෙන් ලියන්න ඕනේ. අන්න ඒ වගේ. ඉතින් අන්න ඒ වගේ ඔයාට පුළුවන් ඔයා හිතන්නකෝ ස්ටඩි කරන කෙනෙක් කියලා. ඔයාට මේ අවුරුද්දේ අන්තිමට එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එකේ A+ ගන්න ඕනේ නම් ඔයා අනිවාර්යෙන් ඔයාගේ වැඩ ටික ඔයා කරන්න ඕනේ. එතකොට ඔයාගේ සබ්ජෙක්ට් මෙන්න මේ දේවල් මම කරනවා. දවසට මෙච්චරක් මම වැඩ කරනවා. එතකොට මාසයක් මම මේ දේවල් කරනවා කියලා. ඒ කියන්නේ මුළු අවුරුද්දම ට්‍රැක් කරලා එකක් හදාගෙන පස්සේ මන්ත්ලි වලට යන්න. ඒ කියන්නේ මුළු අවුරුද්දටම මම මෙන්න මේ ටික තමයි කරන්න කියලා ප්‍රධාන දේවල් ටිකක් ඔයාලා ලියාගත්තට පස්සේ පුළුවන් මන්ත්ලි ඒවට ලියා ගන්න. ඊට පස්සේ මුළු අවුරුද්දටම ලියාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මන්ත්ලි ප්ලෑන් එකක් ගහගන්න. ඒ කියන්නේ ඩේ ටු ඩේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අර ටු ඩු ලිස්ට් එක වගේ දවස ගානේ කරන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මන්ත්ලිම එකපාර හදලා තියාගන්න. මං සවුන්දට මේ දේවල් කරනවා. අඟහරුවාදට මම මේ දේවල් කරනවා. බදාදා අන්න ඒ වගේ දවස් සතියට වෙන් කරලා එහෙම කැමති නම් එහෙමයි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කියන්නේ ඩේලි ඒක හදාගන්න. ඩේලි ගොඩක් මං හිතන්නේ ගොඩක් ගෙදර ඉන්න කට්ටිය තමා ඒක ගොඩක් කට්ටිය කරන්නේ. ඉස්කෝලේ යන කෙනෙක් නම් ඒක ඇත්තටම කරන්න වෙන්නේ නැහැ. මොකද උදේ පාන්දර නැගිටලා ඉස්කෝලේ යනවා. ආයි ගෙදර ඇවිල්ලා පුළුවන් චූටි වෙලාවක් අපිට තියෙනවානේ. ටු ඩු ලිස්ට් එකක් හදාගන්න පුළුවන් ගෙදර ආව ගමන්. ඉතින් ඒ වගේ හදාගන්න පුළුවන්. තව ඒ කියන්නේ මම ජර්නලින් කරන විදිය තමයි කියලා දුන්නේ. තව ඔයාලට පුළුවන් ඔයාගේ විෂන් බෝඩ් එකක් හදාගන්න. ඔයා ස්ටඩි කරන තැනක ඔයාගේ කාමරේ ඔයා වැඩිපුරම ඉන්න තැනක් තියෙනවනේ. ඒ කාමරේ ඔයාට පේන්න ඔයා මේ අවුරුද්ද ඇතුළත මොනවද කරන්න කියලා ඔයාගේ විෂන් එක. ඒ කියන්නේ මේ අවුරුද්දේ අන්තිමට මම මොනවද කරන්න කියලා. ඔය සාමාන්‍යයෙන් ගොඩාක් කට්ටිය ඉයර්ලි ප්ලෑන් තමයි ගහන්නේ. ගොඩාක් අඩුයි සාමාන්‍යයෙන් අවුරුදු 2 3 4 5 වලට යනවට වැඩිය. මොකද ඒක ඒ කියන්නේ දැන් ඔයා ඕලෙවල් කරන කෙනෙක් වෙම කියන්නකෝ දන්නවා නම් මේ වසරේ තියෙන ඕලෙවල් කරන්නේ 11 නේ. එතකොට ඉතින් ටික කාලයක් තියෙනවා. ඉතින් ඒවා විෂන් බෝඩ් එකට දාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒවා අවුරුද්ද ඇතුළත ඇචීව් කරගන්න පුළුවන් දේවල් නෙමෙයිනේ. ඇචීව් කරගන්න පුළුවන් දේවල් විතරක් මම හිතන්නේ දාන එක හොඳයි. මොකද දැන් ඔයා හිතන්න ඔයාට කාර් එකක් ගන්න ඕනේ කියලා. ඒනට ඔයා තාම ඉස්කෝලේ යනවා. ඉතින් ඒක දෙක මැච් වෙන්නේ නැහැනේ. ඒක කාර් එකක් ගන්න එක තව ගොඩාරියක් කල් යනවා. ඒකට ඔයා අද මහන්සි වෙන්න ඉගෙන ගන්න. අන්න ඒ වගේ ඔයාට කැමති විදිහට මේක කරගන්න පුළුවන්. මම මේ උදාහරණ විතරයි ඔයාලට දෙන්නේ. ඒක ඔයා කැමති තැනකින් සෙට් කරගන්න. මේකට විසිල් බෝඩ් එකක් ගන්න පුළුවන්. මොකද දැන් ගොඩක් කැන්වස් වල තමයි මම දැකලා තියෙන්නේ හදනවා. ඉතින් එච්චර ලොකු දේවල් ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපිට තියෙන දේෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් පොඩි බෝඩ් එකක්, විසිල් බෝඩ් එකක් ඒ වගේ මොකක්hari බෝඩ් එක වුණත් මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔයා මේක කරන එක තමයි වැදගත් දේ. මේකට පුරුදු වෙන එක, මේකට ආස වෙන එක මම හිතන්නේ ගොඩක් කට්ටිය දැන් මේකට ආසයි. මේ අවුරුද්දක් වෙනකම් බලන් ඉන්නේ විෂන් බෝඩ් එකක් හදන්න. අන්න ඒ වගේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ආස වෙයි මේ දේවල් කරන්න. ඉතින් තාමත් පටන් ගත්තේ නැත්නම්
ජර්නලින් කරන්න හෝ එහෙමත් නැත්තම් විෂන් බෝඩ් එකක් හදන්න මේ දේවල් පටන් ගන්න. YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා ජර්නලින් කරන විදි, කොහොමද අපි විෂන් බෝඩ් එකක් හදාගන්නේ, අන්න ඒ වගේ කියලා ගුඩාරියක් වීඩියෝස් තියෙනවා. කැමති වීඩියෝ එකක් අරගෙන ලස්සනට ඒකෙන් ඒකේ තියෙන විදිහටම නැතුව ඔයාට ඕන් විදිහට ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා තාමත් මේක පටන් ගත්තේ නැත්නම් අද අනිවාර්යෙන් පටන් ගන්න. ඔයාට තියෙන දේෙන් ඔයා පටන් ගන්න. අනේ මට අලුත් පොතක් නැහැ. අද දෙවනිදා මම දැන් පරක්කුයි. සමහර විට මේ වීඩියෝ දකින ඔයා ගොඩක් පරක්කු වෙලා වෙන්න පුළුවන්. 2026 දැන් මම මේක අප්ලෝඩ් කරන්නේ දෙවනිදා ජනවාරි 2. ඉතින් සමහර විට ඔයා මේ වීඩියෝ එක දකිනකොට ඔයා සෑහෙන මාස ගාණක් ගිහිල්ලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. කමක් නැහැ. එතනින් උනත් පටන් ගන්න. මේ දේ පටන් ගන්නයි ඕනේ. ඒකට ජනවාරි 1 වෙනිදාද පෙබරවාරි 1 වෙනිදාද එහෙම අදාළ වෙන්නේ නැහැ. ඔයා මේක පටන් ගන්න. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක බලලා ඔයා හිත හිටපු එක නවත්තලා දැන්වත් ඔයාගේ විෂන් බෝඩ් එක හදන්න පටන් ගනි කියලා. එහෙමත් නැත්නම් ජර්නලින් කරන්න පටන් ගනි කියලා. ජර්නලින් ඔයාට කැමති විදියට කරන්න පුළුවන්. දවස ගාන වුණත් ඔයාලා ජර්නල් ලියන්න පුළුවන්. ග්‍රැටිටියුඩ් ජර්නල් ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇෆර්මේෂන්ස් ලියන්නත් පුළුවන්. ඒ වගේ වීඩියෝස් ගොඩාරියක් තියෙනවා YouTube එකේ. සර්ච් කරලා බලන්න. මම හිතනවා ඉතින් ඔයාලා හොඳ විදිහට මේ අවුරුද්ද ගත කරයි කියලා. ඉතින් ඔයාලගේ හීනවලට යන්න උත්සාහ කරන්න. මමත් සුබ පතනවා ඔයාලගේ 2026 අවුරුද්ද සාර්ථක වෙන්න කියලා. අපි බලමු 2026 අන්තිමට අපි මේ දේවල් කොයි විදිහටද ඇචීව් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් ඇත්තටම ආසයි ඔයාලා මගේ වීඩියෝස් බලලා මොන හරි දෙයක් ඉගෙන ගන්නවා නම් ගොඩක් සමහර කට්ටිය මට කමෙන්ට්ස් දානවා, සමහර කට්ටිය FB එකේ මැසේජස් දාලා තියෙනවා. ඉතින් හරි සතුටුයි. ඔයාලට පුළුවන් FB එකට ජොයින් වෙන්න. මේ නමින්ම තමයි මම FB එකේ ඉන්නේ. TikTok දෙකේම ඉන්නවා. ඉතින් පුළුවන් ෆලෝ කරලා එකතු වෙන්න. ඉතින් එහෙනම් ජර්නලින් කරලා මටත් ෆොටෝස් එවන්න කියලා මම ආදරෙන් ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඉතින් 2026 අවුරුද්ද සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.